හැන්දින යාලෝ උපුල් ශාන්ත සන්නස්කල සමග ලියවුණු කවි පද දහසක් විමසා බැලුමුත් මෙතුවක් ඔබ මෙසෙහි අන් අරුතක් නැති බව ඔබ නොදත්තේය. මොනිකා රුවන්පතිරණ කියන කිවිඳිය ගැහණිය ගැන ඒ විදිහට දකිද්දී පිරිමි කවියෙක් කියනවා ගැහණිය කියන්නේ කියවලා ඉවර කරන්න බැරි පොතක් වගේ කියලා. ආදරේ වගේම තමයි කාන්තාව කියන්නේත් කියවලා කතා කරලා ඉවර කරන්න බැරි විදිහේ මාතෘකාවක්. අද කාන්තා දිනෙත් හීන හිදින යාළුවෝ වැඩසටහන සුපුරුදු විදිහට පටන් ගත්තා. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වාසනා. කාන්තා දිනේ නිසා ඇත්තටම කාන්තාවන් සම්බන්ධව තමයි ලෝකයේ මේ පිරිමි හදපු සංස්කෘතිය ඇතුලේ හරියට කාන්තාව පහත් කරලා තමයි සංස්කෘතිය හැදුවේ. ඒකට හේතුව අපි ජීවත් වන මේ සංස්කෘතිය ගැහණිය විසින් නිර්මාණය කරපු සංස්කෘතියක් නෙවෙයි. පිරිමින් විසින් නිර්මාණය කරලාද සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතියක් ඇතුලේ ගැහණියට සිද්ධ වෙලා තිනවා ජීවත් වෙන්නට. ඒ නිසා භාෂාව පවා නිර්මාණය කරලා තියෙන පිරිමියා විසින් ගැහණිය පහත් කිරීම සඳහා අද කාන්තා දිනයේ දවසේ ඒ වැඩවසම් භාෂා ලක්ෂණ එකක්වත් නොකිය කාන්තාව සම්බන්ධයෙන් නූතනම කියමන මම කියනවා ඒ තමයි හැම ගැහණියක්ම රැජිනක් කියලා. අපි වැඩසටහන පටන් ගමු වාසනා. අද තෝරගත්ත ගීතේ තියෙනවා සඳුද අවදියෙන් තරුද අවදියෙන් කියලා. මේ ගීතෙම අපූර්ව වචනයක් තියෙනවා නිශාන්තය කියලා. නිශාන්තය රාත්‍රිය එළබෙනව හැන්දෑව ඉවර වෙනවා. මේ වගේම තව ලස්සන වචනයක් තමයි ප්‍රභාතය කියන එක. ඉරිමා උදේ කියලා කියන්නේ. උදේ පාන්දර. අර කීර්තිගේ සින්දුවක තියෙන්නේ සඳලතා පායලා මල් වැටගාව ඉරිමා උදේ. ඉරිමා උදේ. ඉතින් ඉරිමා උදේ කොම් සමහර අය හිතන්නේ මේ සෙන්සුරාදා උදේද දන්නේ නැහැ කියලා. ඉරිමා උදේ කියන්නේ සූර්ය මහෝදය. උදේ පාන්දර. එක පැත්තකින් ගත්තොත් ඉරේලිය තාම හරියට ඇවිල්ලත් නැහැ. හැබැයි සඳෙලිය තාම හරියට ගිහිල්ලත් නැහැ. ඉරේලියයි සඳේලියයි අතර තියෙන වෙලාව තමයි ඉරිමා උදේ. හැන්දෑ වෙද්දී සඳුත් අවදියෙන් නම් තරුත් අවදියෙන් නම් මේ කියන්නේ ඉර හඳ තරු ගැනම නෙවෙයි මං ඇහැරලා ඉන්නේ. මගේ ඇස් ඉස්මස් ඇහැරලා ඉන්නේ. ඇස් ඉස්මස් නිදිගත් වෙලාවක නම් කිසිවෙක් ළඟ නැති වුණාට කමක් නැහැ. හැබැයි ඇස් ඉස්මස් ඇහැරලා ඉන්න වෙලාවක සඳුයි හිරුයි දෙන්නම අවදියෙන් නම් තරුත් අවදියෙන් නම් ළඟ කිසිවෙක් නැති වුණාම ජීවයක් නැතුව යන්න ඉඩ තියෙනවා. දැන් සීතල වැතිරෙන්නේ මිහිලිය ලය මත. මහ පොළව කියන හදවතේ සීතල වැතිරෙනවා. මහ පොළව හදවතක් නම් ඒ මහ පොළවට දරා ගන්න බැරි දුක් වේදනාවන් මොනතරම් ඇද්ද? ඒ මහ පොළව තරම් ලොකු හදවතක් කිව්වහම මහ පොළව හදවතක් කිව්වහම ඒ හදවතේ තියෙන ප්‍රමාණය අහුවෙනවා. මොනතරම් ගැඹුරක් ඇද්ද කියලා අහුවෙනවා. මහ පොළව කියන හදවතේ දැන් සීතල පිණි ඉතිරෙනවා. ගැටලුවක් තියෙන්නේ ඔබ මා ළඟ නෑ. ඔබේ කවුළුව ළඟ පිපි මල් පෙති මත සඳුද අවදියෙන්. ඔබේ කවුළුව ළඟ පිපි මල් පෙතිවල තියෙන්නේ මගේ කඳුළු බව මතක තියාගන්න. සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවියයි තනි වුණ වසන්තයේ සඳුද අවදියෙන් තරුද අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවියයි තනි වුණ වසන්තයේ සීතල නැතිරුනි මිහිවිය ලය මත කොඳ කිමිහි පුරුනි මధు පුරවා උණුසුම දිසුනේ නෑ නෙතමානෙක ඔබ ළඟ නැතිවම අද මා තනිවම
සඳුදෙන් අවදියෙන් කරුදෙන් අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනි වුණ වසන්තයේ පහන් නොදැල්වින ඔබේ පැල්පත තුල නිදිමත හඩනෙතු පිය සනහා මගේම කඳුලක් වේ පිනිබිඳු ලෙස ඔබේ කවුළුව ළඟ පිපි මල් පෙති මත සඳුදෙන් අවදියෙන් තරුදෙන් අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනි ගුණ වසන්තයේ සඳුදෙන් අවදියෙන් තරුදෙන් අවදියෙන් මේ නිශාන්තයේ ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි තනි ගුණ වසන්තයේ